විශ්වයේ තියෙන ප්‍රබල ආකර්ෂණ නීතියක් තමයි 888 කියන මෙතඩ් එක. මේ 888 මෙතඩ් එක හරි වටිනවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන මෙතඩ් එකක්. අපි හිතමුකෝ දවස් 3කින් ඔන්නවට රුපියල් 10000ක් ඕන. ඒ කියන්නේ හරි ගියපු මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් මම කියනවා ඔයාලටත් මේ දේ කරලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා. Hi guys, welcome to my YouTube channel. විශ්වයේ තියෙන ප්‍රබල ආකර්ෂණ නීතියක් තමයි 888 කියන මෙතඩ් එක. ඒ ගැන තමයි ඔයාලත් එක්ක කතා බහ කරන්න අද හිතුවේ. ඉතින් ඊට කලින් ඔන්න ඔයාලට ආදරයෙන් මතක් කරනවා ඔයා තාම මාව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම මාව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න අමතක කරන්න එපා කියලා. එහෙනම් ළමයි මේ 888 මෙතඩ් එකත් එක්ක තමයි මම අද ඔයාලත් එක්ක ඉස්සරහට වීඩියෝ එක කරගෙන යන්නේ. විශ්ව ආකර්ෂණ නීතිය යටතේ කතා කරද්දී විවිධ දේවල් තියෙනවා. විවිධ මතිමතාන්තර, විවිධ කතාන්තර, විවිධ දේවල් තියෙනවා. මේකෙදි මුලින්ම කියන්න ඕන ඔයාගේ ආත්ම විශ්වාසය සහ ඔයාට අවංක වීම සහ ඔයාව විශ්වාස කිරීම. අංක 1 තමයි තමන්ගේ ආත්ම විශ්වාසය මෙතනදී අංක 1ටම තියාගන්න ඕන. ඒ වගේම තමයි මේ 888 මෙතඩ් එක හරි වටිනවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන මෙතඩ් එකක්. මේ වෙනකොට සමහර අය දන්නවා ඇති සමහර අය නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම කියනවා මේ දේ ඔයාලගේ ජීවිතයටත් එකතු කරගෙන බලන්න කියලා. ඒ වගේම තමයි මෙන්න මේ කියන 888 මෙතඩ් එකෙන් හරි ගියපු මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් මම කියනවා ඔයාලටත් මේ දේ කරලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා. එහෙම කියලා අපිට විශ්වයෙන් ලැබෙන්නේ 150යි ඉතුරු 150 ඔයා විසින් තමයි කරගන්න ඕනේ. මේ දේවල් කරලා කියලා ඔයා නිදාගෙන ඉඳිය කියලා කිසිම පළක් වෙන්නේ නැහැ. ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔයා වැඩ කරලා කියලා විශ්වයට පෙන්නුවාම තමයි ඔයාටත් විශ්වයෙන් දේවල් ලැබෙන්නේ. අපි මේ ගන්න හුස්ම පවා හැම දෙයක්ම මේ අපිට ලැබෙන්නේ ස්වභාව ධර්මය කියන විශ්වය හරහා තමයි මේ දේවල් ලැබෙන්නේ. අපි මේ කතා කරන හැම වචනයක්ම උදාහරණයක් විශ්වයට. ඉතින් මම වැඩි කතාවක් නැතුව කොහොමද මේ 888 මෙතඩ් එක කරලා ප්‍රතිඵල ලබා ගන්න කියලා කියන්නේ. මේකට අවශ්‍ය වෙනවා ළමයි සුදු පැහැති කොලයක්, ඒ වගේම කොළ පාට පෑනක් සහ රතු පාට පෑනක්. කොළ පාට පෑනයි රතු පාට පෑනයි ගන්න කියලා මම කියන්නේ කොළ පාට පෑනක් පාවිච්චි කරන්නේ මුදල් මේ ප්‍රශ්නෙකදී විතරයි. රතු පාට පෑනක් ඔයාට තියෙන පරිබාහිර වෙනයම් කිසිම දෙයක්. ඒ කියන්නේ නඩු හඹ, විභාග වලින් ජයග්‍රහණය, එහෙම නැත්නම් පෙන්වතා හැර ගිහිල්ලා පෙන්වති හැර ගිහිල්ලා ඒ වගේ දෙයකට තමයි රතු පාට පෑන පාවිච්චි කරන්නේ. කොළ පාට පෑන පාවිච්චි කරන්නේ ඔයාට මුදල් මේ ප්‍රශ්නයක් තියෙනකොට. ඔයා දැන් මේ 888 මෙතඩ් එක කරනකොට ඔයා එකපාරට මට ටිකට් එකක් ලබා දුන්න, මට කෝටි 10ක් ලබා දුන්න විශ්වයට ස්තුතියි කියලා මේක කරන්න එපා. ඔයාට අවශ්‍ය කරන ප්‍රධාන අවශ්‍යතාවය තමයි මෙතෙන්දී ඔයාට මූලික වෙන්න ඕනේ. එතකොට ඔයා අපි හිතමුකෝ දවස් 3කින් ඔන්නවට රුපියල් 10000ක් ඕන. ඔයා අන්න ඒක තමයි මෙතන ලියන්නේ. එතකොට කොහොමද ලියන්නේ කියලා මම ඔයාලට දැන් කියලා දෙන්න. මෙන්න මේ කොලේ හිස් කොලේ ළමයි රාත්‍රියේ නිින්දට පෙර තමයි මේක කරන්න ඕන. මෙන්න මේ හිස් කොලේ තමයි අපි දැන් 888 ලියන්න යන්නේ. ඊට කලින් 888 ලියන්නට කලින් ඔයා කරන පළවෙනි දවසේ දවස් 8ක් නෙමෙයි මේක පළවෙනිම දවසේ 8 වතාවක්. මම මේක දැන් මේ කලින් ලිව්වා මොකද ඔයාලට පෙන්වන්න ඕන නිසා. මට රුපියල් 10000ක් ලබා දුන් විශ්වයට අරිගතෝ කියන වචනේ ස්තුතියි කියන වචනේම තමයි. මොකද මෙතනදී මම කියනවා ඔයාලට අරිගතෝ කියලා පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ විදියට ඔයා කරන පළවෙනි දවසේ කියන්නේ පළවෙනි දවසේ 8 වතාවක් මේ විදියට ලියන්න. අමතක කරන්න එපා. කරන පළවෙනි දවසේ ෆස්ට් ඩේ එකේ ඔයා මෙන්න මේ 8 වතාවක් මට රුපියල් 10000ක් ලබා දුන් විශ්වයට අරිගතෝ. මේ තියෙන්නේ මම ලියපු එකනේ. එතකොට ඔයාලට එක එක. ඒ කියන්නේ ඔයාලට රුපියල් 3000ක්, ඔයාලට රුපියල් 4000 එහෙම නැත්නම් ඔයාගේ පෙන්වතිය කතා කරන්න, පෙන්වතා කතා කරන්න. ඒ කියන මොනවම හරි දෙයකදී දරුවගේ ශිෂ්‍යත්ව විභාගයට මොකක් හරි දෙයකදී ලියන්න ඕනේ. අන්නේ අවශ්‍ය කරන ඔයාට අවශ්‍ය කරන දේ තමයි විශ්වයට ස්තුති කරලා පළවෙනි දවසේම දවස් 8ක් ලියන්න. ඒ ලියලා ඊට පස්සේ ඔයා මෙන්න මේ පැත්ත හිස්නේ. මේ පැත්ත හිස්. එතකොට මේ පැත්තේ ඔයා ලොකුවට මෙන්න මේ විදියට 888 කියලා පළවෙනිම ස්ටෙප් එක කරනවා. මෙන්න මේ විදියට 888 කියලා ඔයා ලියන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයා පළවෙනි දවසේ මෙන්න මේ විදියට ලිව්වා. එතකොට මොකද කරන්නේ? ඊට පස්සේ ඔන්න ඔයා 888 ලියලා ඉවරයි. ඔයා ඊට පස්සේ මෙන්න මේ පැත්තේ ලියපු 8 වතාව
අටවතාවක් අපි ලියුවනේ. අන්න ඒක හොඳට අටවතාවක් හොඳට කියවන්න. කියවලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා විෂුවලයිස් කරන්න ඕන. මෙන්න මේ විදියට හදවත ළඟින් තියාගෙන S2 පියාගෙන ඔයාට දැන් රුපියල් දසදහස ලැබිලා තියෙන කියන ෆීලින් එක තමයි ඔයා විඳින්න ඕන. ඔයාට දසදහස ලැබුණට පස්සේ ඔයාට මොකක්ද කරන්නේ? ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඒක කියන්නේ ගත්තේ. ඒ කියන්නේ ඒකෙන් ඔයා සතුටු වෙන්නේ කොයි විදියටද? අන්න ඒක ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. අපි ඒකට කියන්නේ විෂුවලයිස් කරනවා කියලා. දසදහස ලැබුණට පස්සේ එන ෆීලින් එක සතුට අන්න ඒක තමයි ඔයාගේ යටිසිතේ චිත්‍ර රූපමවමින් හොඳට S2 පියාගෙන ඔයා හොඳට විෂුවලයිස් කරන්න. මෙන්න මේක දැන් පළවෙනි දවසේ ලියලා ඉවරයි. එතකොට දැන් ඔයා මේක විෂුවලයිස් කරා. ඔයාට දසදහස හම්බුනාට පස්සේ ඔයා සතුටු වෙන විදිය, ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා දරුවෝ ශිෂ්‍යත්ව පාස් වෙලා හරි ඒක සතුටු වෙන විදිය කොහොමද ඒ ගැන හැසිරෙන්නේ මාරම සතුටකින්. අන්න ඒ විදියට තමයි ඔයා මේක විෂුවලයිස් කරන්න ඕන. ඔයාට ලැබිලා තියෙන්නේ දැන් අතර ලැබිලා තියෙන්නේ දෙක වෙලා තියෙන්නේ කියන දේ විදියට තමයි මේක විෂුවලයිස් කරන්න ඕන. ඔන්න ඔයා පළවෙනි දවසේ කරලා ඉවරයි. එතකොට ඔයා රාත්‍රී නිින්දට පෙර මේක කරලා විෂුවලයිස් කරලා ඔයා නිදා ගන්න කොට්ට යටින් මෙන්න මේ ආකාරයට පොඩි වෙන්නේ නැති වෙන්න තියලා සුවබර නිින්දකට යන්න. ඊළඟ දවසේ උදේ ඔයා ආයෙ නැවත මෙන්න මේ දේ කොට්ටය උසලවත් එහෙම කරන්න යන්න එපා. නැවත ඒ ගැන බලන්නේ නැත. ඔයාගේ සුපුරුදු පරිදි වැඩ ටික කරන්න. ඊළඟට දෙවනි දවසේ රෑ. එතකොට දෙවනි දවසේ රෑ ඔයා ගන්නවා කොලේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයා අර ලියපු එක අටවතාවක් කියවනවා. කියලා ඉවර වෙලා මේ පැත්තට ඇවිල්ලා නැවතත් ලියන්න 188 කියලා. නැවතත් ඔයා මෙන්න මේ විදියට දෙවනි දවසේ රෑත් කරන්න ඕනේ. ආය අර විදියටම විෂුවලයිස් කරලා ඔයාට ඒ විදියට ඒ මුදල ලැබිලා හරි එහෙම නැත්නම් නඩුවකින් ජයග්‍රහණය කළා හරි අන්න ඒ විදියට තමයි ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. දෙවනි දවසේ රෑත් අර විදියටම කොට්ට යටි දාන්න. තුන්වෙනි දවසේ රාත් ආයෙ අර විදියටම අර වාක්‍යයට කියලා ඉවර වෙලා ආයෙ තුන්වෙනි දවසෙත් මෙන්න මේ ආකාරයට 888 කියලා ලියනවා. මෙන්න මේ විදියට ඔයා දවස් 8ක් රෑ ලියන්නේ 888 කියලා විතරයි. දවස් 8ක් රෑ මතක තියාගන්න ඔයා 888 කියන මෙතඩ් එක ලියනවා. අර වාක්‍ය ආයෙ ලියන්න යන්නේ නැහැ. ඒක විෂුවලයිස් කරනවා සහ ඔයා රෑට නිින්දට පෙර ඒක අරගෙන කියවලා විෂුවලයිස් කරලා තමයි මේක කරන්නේ. එතකොට 888 කියන එක ඔයා දවස් 8ක් ලියන්න ඕන. දවස් 8 ලියලා ඉවර වෙලා ඔයා දැන් 9 වෙනි දවසේ උදේ නැගිටිනවා. ඔන්න 9 වෙනි දවසේ උදේ නැගිටලා උදේ පාන්දර ඔයා ඒක විෂුවලයිස් කරන්න. මට විශ්යෙන් දැන් මෙන්න මේ මුදල හම්බ වෙලා තියෙන්නේ. මම මාර සතුටකින් ඉන්නේ. මම මුලින්ම කාටද කිව්වේ? ඒ දේවල් විෂුවලයිස් කරලා උදේ පාන්දර ඔයා මුදල්මය ප්‍රශ්නයක් ලිව්වනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ආකාරයට මේ කොලේ නවලා මුදල්මය දෙයක් ලිව්වනම් මේ කොලේ මෙහෙම නවල ඉවර වෙලා ඔයාගේ පර්ස් එකේ වොලට් එකේ දාගන්න පුළුවන් විදියට නවලා කුරුඳු කුඩු චුට්ටක් කුරුඳු කියන්නේ හරි ප්‍රබල දෙයක් කුරුඳු කුඩු චුට්ටක් කියලා අනිවාර්යයෙන්ම ඔයාගේ පර්ස් එකේ දාගන්න. එහෙම නැත්නම් දරුවෙක් විභාගයක් ජය ගන්න නඩු හම්බ පෙම්වතා හැර ගියපු දෙයක් ඔයා රත් පාට පෑනෙන් ලිව්වනම් ඔයා ඒ දේ 9 වෙනි දවසේ නැගිටලා ඉවර වෙලා පුච්චල කොලේ මුදා හරින්න විශ්වයට ස්තුති කළා. මෙන්න මේ දේවල් තමයි ඔයාලට කියන්න ඕන උනේ. මේ මෙතඩ් එක කරලා බලන්න ළමයි. අමතක කරන්න එපා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට කොහොමද ප්‍රතිඵල හම්බුනේ කියලා කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න නැවතත් කියනවා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මෙවැනි වීඩියෝ ඔයාලට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට ආදරණීය සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගිහින් යන්න ළමයි හැමෝටම තෙරුවන් සරණයි.